රූකඩ පැංචාගේ හීනය. පුංචි සෙල්ලම් බඩු කඩේක උසලෑලි රාක්කයක් උඩ ලීයෙන් හදපු රූකඩ පැංචෙක් හිටියා. එයා හැමදාම ජනේලෙන් ඉදිය බලාගෙන කවදා හරි එළි ලෝකෙට යන්න හීන මැව්වා. එයා දැක්කා ළමයි සෙල්ලම් කරනවා. කුරුල්ලු අහසේ පියාඹනවා. පාට පාට වාහන වේගෙන් යනවා. මදා දාසයි දූවිලි පිල්ලු මීලා කිවෙනුවත අර කොළ පාට තනුකොළෝද නටන්න. පැංචා හිතුවා. පැංචාගේ දුක දැක්කේ එයාට එහායින් හිටපු පරණ ලොකු වලස්සාමි විතරයි. මොකද අපේ රූකඩ පැංචා ඔච්චර කල්පනාව? වලස්සාමි කාරුණිකව ඇහුවා. මට මේ කඩෙන් එළියට යන්න ඕනේ වලස්සාමි. මට ලෝකෙ බලන්න ආසයි. පැංචා කිව්වා. ඒත් මගේ කකුල් මේ ලී රාක්කෙටම බැඳිලා වගේ. වලස්සාමි හිනා වෙලා මෙහෙම කිව්වා. ඉවසීම තමයි ලොකුම ශක්තිය පැංචෝ. බලාගෙන ඉන්න. ඔයාට ආදරය කරන නියම කෙනා නියම වෙලාවට ඔයාව හොයාගෙන එයි. එක දවසක් උදේ කඩේ දොරේ සීනුව කිංකිණි ගාලා නාද වුණා. ලස්සන අම්ම කෙනෙක් එක්ක දිලිසෙන ඇස් තියෙන පුංචි ගෑනු ළමෙක් කඩේට ආවා. ඒ ළමයා හැම සෙල්ලම් බඩුව දිහාම බැලුවා. ඒත් එයාගේ ඇස් නතර වුණේ පැංචා ඉන්න උසරාක්කේ ගාව. අම්මේ මට අර ලී රූකඩ ඕනි. ළමයා සතුටින් කෑ ගැහුවා. කඩේ අයිතිකාරයා පරිස්සමින් පැංචාව රාක්කෙන් බාලා අර ළමයාගේ අතට දුන්නා. පැංචට ඒ පුංචි අත්තර උණුසුම ජීවිතේ පළවෙනි වතාවට දැනුණා. ඒක හරිම පුදුම හැඟීමක්. ළමයා එක්ක කඩෙන් එළියට යද්දී පැංචා ආපහු හැරිලා වලස්සාමි දිහා බැලුවා. වලස්සාමියාගේ ලොකු අත වනලා සතුටින් ඔළුව වැනුවා. එළිය ලෝකයේ පැංචා හීනෙන් දැක්කටත් වඩා ගොඩක් ලොකුයි, ලස්සනයි. එයාගේ අලුත් හොඳම යාළුවා එක්ක එයාගේ ජීවිතේ ලොකුම ගමන දැන් පටන් අරන්. පැංචාගේ හීනේ සැබෑ වෙලා